ඔය දෙකම ඕනේ මහත්තයා සංක වෙන්නේ. නෑ මම ඉස්සෙල්ලා අරකින් කතා කරන හරිය මහත්තයා. අනිකත් ළඟ තියාගන්න මයික් එක ළඟම තියාගන්න. නෑ මේ ගානෙත් ඔන්න මේ ගාන තියාගන්න. තෙරුවන් සරණයි සිල් දෙනාටම ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. අපේ ගුරු පියාණන්ගෙන් අවසර පතනවා. ඒ වගේම ගුරු පියාණන්ගේ මුස්ලිමුත් අවසර ගන්නවා. එතකොට දැන් ඊගාවට අපිට ඇත්තටම අපේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනාගෙන්ම අවසරයි. අපිට ඊගාවට මේ ධම්ම දේශනාවට ඉදිරිපත් වෙන්නේ දහම තුලින් බියකරු සසර දැක ගනිමු කියන මාතෘකාව යටතේ කුමාරි වික්‍රමසිංහ මහත්මිය. බුද්ධ රත්නයට নমස්කාරය වේවා, ධම්ම රත්නයටත් নমස්කාරය වේවා, සංඝ රත්නයටත් මාගේ නමස්කාරය වේවා. ඔය හරියනම් වදින්න වන්දනා කරන යාත්‍ර යන්න එපා. මාගේ නමස්කාරය වේවා. ගුරු මාසිටත් මාගේ නමස්කාරය වේවා. ඇවිල්ලා ඉන්න සියලු දෙනාටම මගේ කල්යාණ මිතුරු මිත්‍රයන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම මේ මම දැන් අද කතා කරන්නේ මේ බියකරු දුක ගැන මාතෘකාවෙන්. මේ සියලුම සත්‍යයන්ට කර්මානුරූපව ලැබී තියෙන ඇස, කන, නාසය, දිව, කය, මන කියලා ආයතන 6ක් තියෙනවා. මේ ආයතන 6 කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අජ්ජත්තික, බාහිර වශයෙන්. ඉතින් මේ ආයතන 6ට තමයි සත්‍යය නිරන්තරයෙන්ම රැවටි තණ්හාවෙන් බැඳිලා දුක සකස් කරගන්නේ. මේ සිදුවන්නේ අවිද්‍යාව නිසාය. ඉතින් ශෝක පරිදේව දුක් දුම්නස් මෙරි මෙරි ඉපද යන මේ සංසාර ගමන නතර කළ යුතුයි. නමුත් මේ නොදෙන සත්‍යය සැප සතුට හොයාගෙනම යනවා. ඒත් ඒ ස්ථිරතාවයක් නැත. ස්ථිරවම සොයාගන්න පුළුවන් සැපයක් තියෙනවා. ඒ තමයි අමා මහ නිවන් සුවය. ඒක සුවයක්මයි. ඉතින් මේ පෘථග්ජන සත්‍යය සොයා ගන්නා සැප සතුට නිරන්තරයෙන්ම අනිත්‍යයිනේ. මොකද මේ පංචේන්ද්‍රියට එන අරමුණු නිරන්තරයෙන්ම අනිත්‍යයි. ඉතින් අපි මේක මේ ආර්ය නුවණකින් දකින්න ඕනේ. ඉතින් අපි වර්තමාන මොහොත තුල ඉන්න තැනට තමා තුලින් දුක ඇතිවන හැටි නැතිවන සැටි නුවණින් මෙනෙහි කිරීම කළ යුතුයි. එතකොට දුක නැති වෙනවා. ඉතින් අපේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ අති ගාම්භීර ධර්මයේ තුලින් මේ සෑම ප්‍රශ්නයක්ම විසඳන ආකාරයක් තියෙනවා. ඒ තමයි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් අපි බලමු චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. පළවෙනිම දුක්ඛ සත්‍ය, දෙවෙනිම සමුදය සත්‍ය, තුන නිරෝධ සත්‍ය, හතර මාර්ග සත්‍ය. දුක පිරිසිඳ දැකීම තුලින් දුක නැති වෙනවා. සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න ඕනේ, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න ඕනේ, මාර්ග සත්‍ය වඩන්න ඕනේ. එතකොට පළවෙනිම දුක පිරිසිදු දැකීම තුලින් අනිත් ප්‍රශ්න තුනටම පිළිතුරු හම්බ වෙනවා. දැන් අපි බලමු දුක කියන්නේ මොකද්ද? දුක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි කායික දුක්ඛය, අනික තමයි චෛතසික දුක්ඛය. කායික දුක්ඛය කියන්නේ විපාක වශයෙන් මේ කයට දැනෙන දුක. චෛතසික දුක කියන්නේ සිතින් හදලා ගන්න දුක. සිතින් හදලා ගන්න දුක තමයි තමාගේ කැමැත්තට තණ්හාවෙන් බැඳෙන්නේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට අරමුණු. මේවා විද්‍යාමානයි. ඉන්න තැනෙන්ට ප්‍රකටයි. මේ හයම සංවර කළ යුතුයි. නැතිනම් කවදාවත් නිවනක් නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ අවබෝධය තුලින් කෙලෙස් නැති වෙනවා. අනවබෝධය නිසා තමයි කෙලෙස් ඇති වෙන්නේ. ලෝභ දේශ මොහ නිසා සත්‍ය කර්ම රැස් කර ගන්නවා. නැවත නැවත ඇලීම් ගැටීම් නිසා දුකටපත් වෙලා තණ්හාවෙන් බැඳෙනවා. හේතුව නැති කිරීමෙන් තමයි දුක නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම හේතුව නැති කිරීමෙන් තමයි තෘෂ්ණාව නැති කරගන්න පුළුවන් වෙන්නේ. තෘෂ්ණාව නැති කරනවා කියන්නේ
සත්‍ය අනේක විද භවයන් වල ඉපදෙන්න තියෙන තෘෂ්ණාව නැතිවීමයි. ඉතින් මේ සිතත් කයත් දවන තවන ස්වභාවය නිසා පීඩාකාරී බව නිසා සත්‍ය දුකකටපත් වෙනවා. ඉතින් මේ නාම රූප දුකයිමනේ. ඉතින් මේ ආදීනවයකුත් තියෙනවා ආස්වාදයකුත් තියෙනවා. ආදීනවය ප්‍රකටයි. මේ පංච ඉන්ද්‍රිය තුල දුක දැක්කේ නැතිකමයි මේ සත්‍ය නාම රූප වලට ඇලෙන්නේ. දුක දුරු කරනවා කියන්නේ තෘෂ්ණාව නැති කිරීමයි. ඉතින් තෘෂ්ණාව නැවති මේ මහුංකාරිය උපාදාන නොකර යුතුයි. එදිනදා ජීවිතේ මේ පංචේන්ද්‍රියට එන අරමුණු දිහ සිහි නුවණින් සිත දුවන ආකාරය යෝනිසෝ මනසිකාරය තුලින් දකින්න ඕනේ. එතකොට අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙනවා. Nirodha තමයි සාක්ෂාත් වෙන්නේ. ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒකනේ සතර සතිපට්ඨානිය වඩන්න කීවේ. ඉතින් මම දැන් මේ පුංචි උදාහරණයක් කියන්නම් මේ ගැන. ගොවියෙක් ඉන්නවා. මේ ගොවියට ගොවි පොලක් තියෙනවා. මේ ගොවියට මේ ගොවි පොලෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ. මොකද නොයේක් සත්තුන්ගෙන් මේ හානි. ඉතින් මේ ගොවියා කල්පනා කරනවා මට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් නිසි වැඩපිළිවෙලක් කළ යුතුයි. ඉතින් ගොවියා හතර වටේටම ආරක්ෂිත වැටක් බඳිනවා. එතකොට දැන් ගොවියා කල්පනා කරනවා දැන් මට කිසිම සතෙකුට එන්න පුළුවන් කමක් නැහැ මගේ ගොවිපළට. අන්න ඒ වගේ තමයි මේ අපිට එදිනෙදා එන්න පංචේන්ද්‍රිය තුලට එන කෙලෙස් ප්‍රහාණය කළ යුතුයි. ඒකට තමයි සතර සතිපට්ඨානෙ වැඩි යුතු වන්නේ. අපි දැන් බලමු පංචස්කන්ධයක් සකස් වෙන ආකාරය. රූප ඇස කන නාසය දිව කය මන මේ ආයතන හය ප්‍රකටයිනේ ඉන්න තැනෙන්ට මේ තුන් දෙනෙක්ගේ එකතු වීමෙන් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. දැන් මෙතන මේ තියෙන්නේ රූප තියෙනවා ඇස තියෙනවා චක්කු විඥානය තියෙනවා. මේ තුන් දෙනෙක්ගේ එකතු වීම නිසා තමයි පංචස්කන්ධයක් හැදෙන්නේ. රූප වේදනා සංඥා සංකාර. මේ ටිකත් ගන්න ශබ්ද සෝත විඥානය. ගන්ධ ගාන විඥානය. රස ජීවා විඥානය. පොට්ටබ්බ කාය විඥානය. ධම්ම මන විඥානය. මේ තුන් දෙනාගේ එකතු වීමෙන් තමයි පංචස්කන්ධයක් හටගන්නේ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ මේ පංචස්කන්ධයේ සත්‍යත්වයේ පනවන්නේ මේ පංචස්කන්ධයටයි. බඹයක් උස ශරීරය තුලටයි. මෙතන ධර්මතා 18ක් තියෙනවා. අනිත්‍යයි හේතුඵල ධම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන 6 නිරන්තරයෙන්ම සත්‍ය දුකටපත් කරනවානේ. මේ පංචේන්ද්‍රිය වලින් දැන් මුල්ම අවස්ථාව විපාක වාරයක් විතරයි. කවදාවත් තණ්හාවෙන් බැඳෙන්න බෑ. ඒක මේ පංචද්වාරික සිත් හැම වෙලාවෙම භවාංග සිත දාන්නවා. මේ පංචද්වාරික සිත් හැම වෙලාවෙම මේ හැම කෙනෙකුටම පහළ වෙනවා. රහතන් වහන්සේට පවා පහළ වෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් මේ තණ්හාවෙන් බැඳෙන්නේ මනෝද්වාරික සිත් වලට ගියාම තමයි තණ්හාවෙන් බැඳිලා දුක සකස් කරගන්නේ. ඉතින් නාම රූප ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දුක පිරිසිඳ දකින්න ඕනේ. දැන් මම පෙන්නනවා පටිච්ච සමුප්පාදය තුලින් වර්තමාන අරමුණකට සත්‍ය පංචස්කන්ධය සකස් වෙලා තණ්හාවෙන් බැඳිලා දුකටපත් වෙන ආකාරය. සිතවිල්ලක පටිච්චසමුපාදයේ ඇත්තනට වර්තමාන මොහොතේ විද්‍යාමානයි ඉන්න තැනෙන්ට ප්‍රකටයි. ඉතින් මේ මම දැන් මේ සිතවිල්ලක පටිච්චසමුපාදයේ පොඩක් තව තහවුරු කරන්න මේ බෝඩ් එකේ ඇඳලා පෙන්නනවා. ප්‍රශ්න
දෙකක් කර තුනක් කර තියා. අන්ට වයින් කරා. කොලේ නිල්ලේ නැති බවංග සිත් වෙන්නන්න. අකුරක් දැම්මම නැති. අකුරත් අරගෙන යන්නේ. හා හරිද. බ දාගන්න අර මා දාගන්න බ දාන්න බා දාන්න. බ බ එතකොට මේ තමයි තියෙන්නේ මේ සිත්වලක්. මම මේක පොඩ්ඩක් තහවුරු කරගන්න සිත්විල්ලක පටිච්චසමුප්පාදය පෙන්වලා දෙන්න. මේ පළමුවෙම භවාංග. මේක පංචාද්වාරික සිත්පේලිය. ආයි භවාංග, මනෝද්වාරික, භවාංග, මනෝද්වාරික, භවාංග, මනෝද්වාරික, භවාංග, මනෝද්වාරික, භවාංග. ඉතින් මම දැන් අර පටිච්චසමුප්පාදය තුලින් තමයි මේක විස්තර කරන්නේ. මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. තින්නම් සංගතිය මේ පංචද්වාරික සිත් වලට වැටෙනවා. එතකොට වේදනා පත්‍ය තණ්හා. මේකත් වේදනා පත්‍ය තණ්හා, මේකත් වේදනා පත්‍ය තණ්හා, වේදනා පත්‍ය තණ්හා. මෙතන යනකම්. එතකොට මේ පංචද්වාරයෙන් ගත්ත අරමුණ අපි ක්‍රමක්‍රමයෙන් විපල්ලාස කරගෙන ඇවිල්ලා මේ හතරවෙනි මනෝද්වාරය වෙනකොට ප්‍රඥප්තියක් කරගෙන මෙතන තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ බවට පත් වෙනවා. ඇත්තටම සත්‍ය මේ ප්‍රතිවිල්ලක මේක තමයි සත්‍යයේ ජීවිතය කියන්නේ. ඉතින් මේක දැන් හැමෝටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මම දැන් ගන්නම් අපි දැන් එදිනදා ජීවිතයෙන් ප්‍රායෝගිකව මේ කරන්න පුළුවන් දෙයක්. මම දැන් තින්නම් සංගතියනේ රූප ඇස චක්කු විඥානේ මම ගන්නවා මලක් දකින්නවා කියලා. ඇත්තටම මුල් අවස්ථාවේදී මලක් හම්බ වෙන්නේ නැහැ. ඒක වර්ණ රූපයක් පමණයි. ඉතින් මනෝද්වාරික සිත් ඇසුරු කිරීම තුලින් තමයි අපි අතීත ප්‍රත්‍යයත් අරගෙන මේක රතු මලක් කරගන්නවා. දැන් මේක ඉබිනවා. දැන් මේක කඩනවා. මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඔහොම හිතා මේ සංස්කාර හදාගෙන තමා විසින්ම 11 ආකාරයේ මාන දාලා විපල්ලාස කරගන්නවා. ඉතින් ඇත්තටම මේ මම කරගෙන ලෝභ සිත් පහල කරගන්නවා. තවත් සමහරයකට දේසිත පහල වෙන්නත් පුළුවන්. ඉතින් පටිඝ සම්පස්සෙන් අදිවචන සම්පස්සයට ගියා. ඇත්තටම සත්‍යයාගේ ජීවිතය කියන්නේ මේ සිතුවිල්ලක් වර්තමානයේ සිතුවිල්ලක් නිසා නේද මේ සංස්කාර හදාගෙන තණ්හාවෙන් බැඳිලා දුකටපත් වෙන්නේ. බියකරු සසරන් නේද අපිට තියෙන්නේ. හරිම භයානකයි නේද? ඉතින් අපි මේක ආර්ය නුවණකින් දකින්න ඕනේ. කොහොමද ආර්ය නුවණකින් දකින්නේ? අර විපල්ලාස කරන්නේ නැතුව මුල් අවස්ථාවේදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා මෙනෙහි කළා නම් ඇත්තටම සසර යන්නෙත් නැහැ තණ්හාවෙන් බැඳෙන්නෙත් නැහැ දුකටපත් වෙන්නෙත් නැහැ ජාති ජරා මරණ හම්බ වෙන්නේ නිවනම තමයි හම්බ වෙන්නේ සාදු සාදු සාදු. ඉතින් මට මේ ධර්මය කියා දුන් මගේ මේ ගුරුතුමාට ජනසම්පත් ගුරුතුමාට මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු. හොඳයි. එතකොට මේ එතුමිය ඊටාත්ම ලස්සනට නේද අවසානයේ ටික ගත්තා මොකටද? ඉදපච්චතාවයට අරගෙන පරිසම්පාද විදිහට අපිට මේ වීති මගින් පෙන්නවා.
ඒකට අපිට හරියටම පැහැදුනා දැන් අවසාන හරියට එනකොට අපිට තේරුණා ඔබතුමියට කතාව වැටහිලා තියෙන්නේ කියලා. මකන්න. නේද? අනිත් අයත් එහෙම නේද? අවසාන භාගයට එනකොට අපිට තේරුණා එයා හොඳටම අල්ලගෙනයි තියෙන්නේ කියලා. නේද? ඒක තේරුණේ කොයි වගේ වෙනුවේ පරිසම්පාදයේ අරක ගලපන්න පටන් ගත්තට පස්සේ. තාමත්ම පැහැදිලි මේ එතුමියට මේ විදර්ශනාවට අවශ්‍ය මූලික ධර්ම ඥානිය තියෙනවා. ඉතින් නේද? ජීවිතයේ ඉතින් හැම මොහොතකම ධර්මය තුලින් දකින්න ඔබට මේ ධර්මතාවට එකම ප්‍රත්‍ය වෙනවා. ඒකාන්තයෙන්ම. හොඳයි. එහෙනම් ඔබට තෙරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි.